අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම විපක්ෂ හිටියනම් මොන තරම් ප්‍රබල හඬවල් තියෙන මැයි දිනයක් අද පවත්වයිද? අද උදේ නුවරඑළිය අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කතාව මං අහුවා. ඉස්සර වගේ නෑ. හරි සෙවලයි. හරි ලොම්තයි. හරි අජූතයි. හරි ලැජ්ජයි. ඉස්සර වගේ නෑ. එතුමා විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියනම් මේ පවත්වන දිස්ත්‍රික්ක 21 තියෙන ඒ මැයිරණි වල සටන් ප්‍රාට මොනතරම්නම් ප්‍රබල වෙයිද? එතුමා විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියනම් ආණ්ඩුවේ පක්ෂකින් මේ වෙනකොට ඒගොල්ලෝ නාගෙන තියෙන ප්‍රමාණය නාගෙන තිබ්බනම් අද මෙතන මයික් එක කයි පුළුවන් නම් මයික් පළයි පුළුවන් නම් අද වෙනකොට ඒගොල්ලන්ට සටන් පාඩයක්වත් නැහැ. අද වෙනකොට වුන්ට කියන්න දෙයක් නැහැ ස්ටේජ් එකේ. මම දැක්ක අනුර කුමාර මැතිතුමා කියනවා අපිව පත් කරේ ජනතාව අපිව රඳා පවතිනෙත් අපි ජනතාව නිසා කියලා. ජනතාව තමයි ඔයගොල්ලෝ ආරක්ෂා කරන්නේ. ඔච්චර ශක්තිමත් භාවයක් ඔච්චර ෂුවර් එකක් ඔච්චර විශ්වාසයක් තියනවා නම් තව ටික දවසකින් පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන් නම් ජනතාව තාමත් ඕගොල්ලන් එක්ක ඉන්න කියලා ඕගොල්ලන්ට ෂුවර් එකක් තියනවා නම් පළාත් සභා මැතිවරණය තියන්න. ඕගොල්ලන් මැතිවරණයක් තියන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා ඇත්තටම මහ පොළවේ හදගස්ම දැන් මොකද්ද කියලා. යන තැන් වල පොඩි හුඬු වගේ තැන් අරගෙන පොඩි මැයිරණි 21ක් තිබ්බයි කියලා ඔබට අද මහ පොළවේ ජනතාවගේ මතය වෙනස් කරන්න බෑ. අද මෙතනට ඇවිල්ලා ඉන්නේ සජපට ඡන්ද දීපු ජනතාව විතරක් නෙවෙයි. එදා 2024 තිබ්බ ජනාධිපතිවරණයේදී ගොඩාක් බලාපොරොත්තු තියාගෙන වර්තමාන ආණ්ඩුවට වර්තමාන ජනාධිපතිතුමාට ඡන්ද දීපු අයත් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට වැරදුනා කියලා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ව රැවට්ටුවා කියලා. අද වෙනකොට බලන්න මෙතන ලස්සන වේදිකා නාට්‍යයක් පෙන්නුවා. සම්පූර්ණයෙන්ම තාමත් අපිට මේ කතා වලින් කියන්න ඕන ටික ඔක්කොම තාමත් ලස්සනට මේ ස්ටේජ් එක උඩ කරලා පෙන්නුවා කියලා පෙන්නුවා. ඇත්තටම ඕක තමයි උනේ. මොන තරම්නම් අපි අවුරුදු ගණනාවක් මොහොන් රැවටුණාද? හැබැයි එක පැත්තකින් මට පොඩි සතුටකුත් තියෙනවා මේ මිනිස්සු දිනපු එක ගැන. ඇයි දන්නවද? බැරි වෙලාවකවත් මේ සැරේත් පරාද වුණා නම් ඔය කන්දොස් කිරියාව තව අවුරුදු 5ක් අහගෙන හිටපන්කෝ. වෙලාවට මිස්වයර් එකකින් හරි ජනතාවට පැහැදිලිවම මේ මිනිස්සු කයිවාරුකාරයෝ බොරුකාරයෝ කියලා තේරෙන්න ඇත්තටම මේ මිස්වයර් එකකින් හරි එක පැත්තකින් දිනපු එක හොඳයි. එක පැත්තකින් දිනපු එක හොඳයි. ඇයි? දැන් එදා වෙනදටත් වඩා ජනතාව දැනුවත් වෙලා ඉන්නේ. වෙනදටත් වඩා ජනතාව එළියට බහින්න සූදානම්ෙන් ඉන්නේ. වෙනදටත් වඩා ජනතාවට සජිත් ප්‍රේමදාස කියන ඒ අපේ නායකයාගේ ගැන තියෙන විශ්වාසය වැඩි වෙලයි තියෙන්නේ. එදා සජිත් ප්‍රේමදාස හැම අවස්ථාවෙම සජිත් ප්‍රේමදාස ඇත්ත කිව්වා. සමහර විට ඒ ඇත්ත කියපු එක උඩ අවාසියක් වෙන්නේ නැති. ඒත් ඒ අවාසියක් කියලා දැනදැනත් ඔහු ඇත්ත කිව්වා. අපිටත් හැම අවස්ථාවම ඔහු කිව්වා ස්ටේජ් එකක් ගානේ ජනතාවට ඇත්ත කියන්න. ජනතාවට ඇත්ත කියන්න. මොකද බොරු පොරොන්දු දීලා ජනතාව අතරට ගිහිල්ලා ඒවා කරන්න බැරි වුණොත් එහෙම ජනතාව ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. අද වර්තමාන ආණ්ඩුවටත් වෙලා තියෙන එක. අද වර්තමාන ආණ්ඩුව හොරු වල්ලනවා කියලා ආවේ. ඔබ බලන්න 76 වසරක ශාප එකක් කිව්වා. බලන් යද්දි 76 වසරේ ශාපේ මෙච්චර කාලයක් ඒ මිනිස්සුම තමයි ශාපේ. අනෙක් සියලු දේශපාලකයන්ට හොරා කිව්වා. හොරකම් කරා කිව්වා. රාජදේපල හොරකම් කරා කිව්වා. වැඩක් කරේ නෑ කිව්වා. අද කිසිම කෙනෙක්ට චෝදනා කරා මිසක් කිසිම විදියකින් ඒව ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. අද සැබෑ නායකයෝ, සැබෑ පිරිසුදු නායකයෝ ඉන්න පිළ ජනතාව වෙන් කරලා හඳුනගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න නායකයෝ අද බලනකොට එක්කෙනෙක් ගම්මිරිස් වලින් හම්බ කරලා කෝටි ගාණක්. තවත් එක්කෙනෙක් ක්‍රිප්ටෝ වලින් හම්බ කරලා කෝටි ගාණක්. තවත් කට්ටිය නොයෙකුත් ආකාරයෙන් මාස 2-3 මාලිගා වගේ ගෙවල් හදලා මෙච්චර කාලයක් මේ කොහෙවත් තිබ්බ සල්ලිද? කොහෙවත් තිබ්බ දේපලද? කොහෙද මේවා තිබ්බේ? ඔබ කල්පනා කරලා බලන්න. මිනිස්සුන්ගෙන් යට ඇඳුමේ ඉඳන් ඉල්ලගෙන ඇඳපු මිනිස්සු අද බලනකොට ගෙවල් දොරවල් මාලිගා වගේ ගහලා ව්‍යාපාර ආරම්භ කළා. පිටරටවල සංචාර යන තන ක්‍රිප්ටෝයි බිස්නසුයි දන්නේවත් නැති ඒවා අද මේ සියලුම මැති ඇමතුරුන් ළඟ තියෙනවා. ඔවුන් මොනවාද ජනතාවට නොකිව්වේ? මොනතරම් පොරොන්දු දුන්නද? අද වෙනකොට පැහැදිලිවම මේ
මේ කණ්ඩායම ජනතාව රවට්ටලා බලයට ආව විතරක් නෙවෙයි ජනතාවගේ මහජන මුදල් හොරකම් කරපු කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. අපේ මේ තේමාවේ තියෙන්නේ පචමදිවට හොරු කියලා. මම කියනවා පචමදිවට හොරු විතරක් නෙවෙයි පචමදිවට හොරු විතරක් නෙවෙයි හොරු මදිවට මිනිස්සු මිනිමරුවෝ. අර ගන්ටර 323 ගැන ගිහිල්ලා CID එකේ කම්ප්ලේන් එක දාපු පුද්ගලයා අභිරහස්ලට මිය ගියා. ඊළඟට ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරලා ඒ පිළිබඳව සේවය අත්දැකවල තියෙන ඔත්තුව දීපු මිනිස්සයා එකපාරට ඉතාමත් අවාසනාවන්ත විදිහට අභිරහස් ලෙස සියදිවි හානි කරගෙන. හැබැයි සියදිවි හානි කරගත්ත කියලා කියන්නේ ආණ්ඩුව මරණ පරීක්ෂක වෛද්‍ය පරීක්ෂණයට එළියට දාන්න කලින් ආණ්ඩුව කියනවා මේ මිනිස්සයා බලන හරයක් කපාගෙන සියදිවි හානි කරගෙනලු. බලන හරයක් කපාගෙන ලෝකයේ සියදිවි හානි කරගන්න තියෙන අමාරුම විදිහ අභිරහසක් නෙවෙයිද? ඉතින් ආදරණීය දෙමව්පියනි මේ මිනිස්සු මිනිමරුවෝ දන්න කාලේ ඉඳන් මේ මිනිස්සු තවත් කට්ටියව පෑගුව විතරක් නෙවෙයි මඩ ගැහුවා විතරක් නෙවෙයි ඒ මිනිස්සුගේ කටවල් වැහුවේ මිනිමරලා. ඒ හින්දා මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි සියලු දෙනාම පැහැදිලිව එළියට ඇවිල්ලා මේ අදූරදර්ශී දූෂිත මිනිමරු ආණ්ඩුව පළවා හරින්න අද දවස පැහැදිලිවම පළමු වෙඩිමුරේ බවට පත් කරගමු කියලා මම ආරාධනා කරනවා. ඔබ සියලු දෙනා සජිත් ප්‍රේමදාස පිළිබඳව විශ්වාස කරගෙන මෙතනට ආවේ. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ කියපු දේ කරපු කෙනෙක්. මෙතෙක් කාලයක් තිස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂයේ කණ්ඩායමේ නායකයා විදිහට රෝහල් 77කට ආධාර දීලා තියෙනවා. පාසල් වල 386කට ස්මාර්ට් ක්ලාස්රූම් දීලා තියෙනවා. බස් දීලා තියෙනවා. මේවලදී මොනවද මේගොල්ලෝ කිව්වේ? හැවගේ කිව්වා අපිට නම් විල්බැරෝ එකක්වත් දෙන්න බෑ කියලා. ඔහු කරපු සියලුම කර්තව්‍යයන් කෝචොක් කරා විහිළු කරා අන්තිමට අවසානයේ අද වෙනකොට දුරදක්නා නුවණක් තියෙන අනාගතයේ පේන නායකයා වෙන කවුරුත් නෙමෙයි මේ රටේ පේන තෙක් මානක ඉන්නේ සජිත් ප්‍රේමදාස විතරයි කියන එක ඔහු දවසින් දවස ඔප්පු කරමින් යනවා. ඒ හින්දා ආදරණීය දෙමාපියනි වෙන අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ. අපේ මුජිබුර් රහ්මාන් මැතිතුමා කිව්වා වගේ මරිකාර් මැතිතුමා කිව්වා වගේ අදින් පස්සේ දිගටම අපි සමගි ජන බලවේගය අපි සියලු දෙනා වීදි සටන් ආරම්භ කිරීමට සියලු දෙනා පෙළ ගැසුණු කියලා කියන ගමන් අපේ සජිත් ප්‍රේමදාස නායකතුමාට අපේ අනාගත ජනාධිපතිතුමාට මේ රටේ අනාගතය බාර ගන්න දුරදක්න නුවණක් තියෙන අපේ නායකතුමාට ජය වේවා කියමින් අද මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාට ජය වේවා කියමින් සමගි ජන බලවේගයට ජයම වේවා කියලා කියමින් සමගන්නවා. බොහොම ස්තුතියි.